guys ඉතින් අද අපි ඔයගොල්ලන්ට ගෙනලා තියෙන්නේ chocolate roll එකක් snacks තියෙනවා ගොඩක් පහක් විතර තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මොනවද මේ තියෙන snacks කියලා. මේ තියෙන්නේ Nescafe. මේක මල්ලි තමයි ගත්තේ. මම මේක try කරලා නැහැ කලින්. මම මල්ලිගෙන්ම මේකක් try කරලා බලනවා. මයිලෝ එකක් මම ගත්තා දන්නේ ගිහින්දා. රෙවලෝ එකේ තියෙනවා chocolate දෙකක් මල් ළඟ. ඒ වගේම මේක රේව් කියලා chocolate එකක් තියෙනවා. තව අපිට තියෙනවා රෙවලෝ එකේම cashew nut කියලා එකක්. තව එකක් තියෙනවා ඒක තියෙන්නේ හදලා තියෙන්නේ dark chocolate වලින්. ඒකත් cashew වලින්ම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. අපි දැන් මෙයාගේ ගණන් කියන්නම්. මේක 140ක් වුණා. මේකත් berry flavors වලින් තමයි තියෙන්නේ. berries ගොඩක් දාලා තියෙනවා මේකට. මේක normal milk chocolate එකක්. ඒකත් 150ක් වෙලා තියෙනවා. එතකොට මේක 280ක් විතර වුණා. cashew එක මේ milk chocolate තියෙන එක. මේ රේව් එක නම් රුපියල් 60ක් විතර වෙනවා. ඒ වගේම මේ dark chocolate වලින් හදපු එක 260ක් විතර වෙනවා. ඒ වගේම අපිට මේ කිරි පැකට් දෙකටත් එක්කම මේ සම්පූර්ණ ගාම අපිට ගියා 1270ක් විතර ගියා. එහෙනම් ඉතින් අපි මේ chocolate ලෝකෙත් එක්කම ඕගොල්ලෝ හම්බෙන්න. ඉතින් guys අපි දැන් මේ කිරි පැකට් වල පැකින් කඩාගත්තා. එහෙනම් ඉතින් අපි මේක try කරලා බලමු. මේක නම් ඉතින් සුපුරුදු පරිදි තමයි එන්නේ chocolate රහ. මයිලෝ එක. ඒ වගේම guys ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ මේක ඇත්තටම මේක ඉන්නේ Nescafe රහම තමයි. හරියටින් අර cool කරපු Nescafe එකක් බොනවා වගේ තමයි. ඔයත් මේක try කරලා බලන්න. මම මේක කලින් try කරලා නැහැ. ඒක try කරන්නේ. මෙයා කියපු කතාව ඇත්තටම මේක මේ නිකන් Nescafe එකක් ෆ්‍රිජ් එකට දාලා cool කරලා බොනවා වගේ තමයි. එහෙනම් ඉතින් guys අපි මේ chocolate ටික try කරලා බලමු. එහෙනම් guys ඉතින් අපි දැන් මුලින්ම try කරන්න හදන්නේ Revolo එකේ cashew nut එක. අපි එහෙනම් ඒක try කරලා බලමු. guys ඔයාලට අපිව පේනවද දන්නේ පොඩ්ඩක් ලයිට් එකක් අපි දාලා තියෙන්නේ මේ අර කලින් වීඩියෝස් වලත් මේ පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ තිබ්බ හින්දා දැන් නම් ඔයාලට පොඩ්ඩක් පැහැදිලිව පේනවා ඇති. එහෙනම් ඉතින් guys අපි මේක try කරලා බලමු. ගෑලි තියෙන එක. guys මේකේ මේ cashews කටට ගත්ත ගමන් කැපෙනවා. ඇත්තටම කිව්වොත් guys මේ එක කෑල්ලක cashew ගොඩක් තියෙනවා. ඔව් cashews සාමාන්‍යයෙන් කෑලි නිකන් හැපෙන ගාන අනුව ඉතින් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. මේකට මම රේට් කරනවා 10න් 7.5 වගේ. ඔයාලට පුළුවන් කීයද? මම මේකට රේට් කරනවා 10න් 8ක් වගේ. මම 8ක් රේට් කරනවලු. හොඳයි ඉතින් මේකට මන් දෙනවා 7.5. මෙයා දෙනවා 8. හරි ඊළඟ එක අපි try කරලා බලමු. එහෙනම් guys ඉතින් අපි දැන් ඊළඟ try කරන්න යන්නේ රේව් එක. අපි එහෙනම් ඒක try කරලා බලමු. කටේ ගොඩක් ඒවා තියෙනවා රහ යන්න හරියට. මේකේ මැද මාස් තියෙනවා guys. මම මේකට වැඩි ආස නැහැ නම්. මැද නම් පොල් තියෙනවා. පොල් වගේ නිකන් ලේ එකක් දීලා තියෙනවා අර නිකන්. පොල් චොක්ලට් එකක් වගේ දැකලා තියෙනවා මේ ෆුඩ් සිටි ගේම ගන්න තියෙනවා. ඒක මාර රහයි. හැබැයි මේ ඒ රහ නෙමෙයි මේකේ ඉන්නේ. මම නම් වැඩි මේකට ආස නැහැ. ඔව් ඉතින් guys ඒ කිව්වා වගේ මේකේ අර මාෂ් තුත් තියෙනවා. ඉතින් මට මේක එච්චරම සෙට් වෙන්නේ නැහැ. මටත් ඒක එච්චර සෙට් වෙන්නේ නැහැ. 아무තු ඒකේ බෙහෙත් ප්‍රතිරහක් වගේ එකකුත් එනවා. ඉතින් අපි එන්නේ ඒකට එච්චර ආස නැහැ. ඉතින් මගේ ප්‍රයිස් එක කිව්වොත් ඉතින් මම මේකට දෙනවා 10න් 3ක් වගේ. ඔයා කීයද? මං 2.8ක් වගේ. එහෙනම් ඉතින් guys අපි මේක දැන් try කරලා බැලුවා. අපිට ඒක එච්චර සෙට් වුණේ නැහැ. ඉතින් guys අපි මේ වීඩියෝ එකේ part 2 එක ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් අපේ YouTube channel එකට ගිහින් ඕගොල්ලෝ ඒ පැත්තෙම තියෙනවා. ඒක ඕගොල්ලෝ බලන්න. දැන්මම අපි ඒක දානවා. එහෙනම් ඉතින් ඕගොල්ලෝ මේක enjoy කරා නම් subscribe කරන්න. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා ඉන්න. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකේ part 2 එකත් බලන්න. එතකොට ඕගොල්ලන්ට ඒක හොඳයි නේ enjoy කරා නම් like කරන්න subscribe කරන්න. එහෙනම් ඉතින් දැනට අපි ගිහිල්ලා එන්න.